ඔයාගේ කීමට ආව මිසක් අනේ දැන් නම් මට හරි බයයි අනේ මේ මහමූදි ගමන් යනවා ඔයාටත් අනේ මන් දන්නේ වෙන යන්න තැනක් තිබ්බේ නැද්ද කියලා. අම්මෝ අයියේ මේ මොකද්ද වෙන්නේ? මට නිකන් මොකද්ද වෙනවා වගේ අනේ මට බයයි අනේ අපි අංකෝ අනේ ගෙදර. හරි ඔහොම ඉන්න අනේ පොඩ්ඩක් කොහොම තමයි. අම්මෝ මේ රැල්ල මාරම සැර වැඩේනේ අනේ. එහෙම තමයි මුහුදු රැල්ල කියලා කියන්නේ. අනේ අයියේ උනාට යංකෝ අනේ ගෙදර. ඔහොම මේ වතුරට බය වෙලා හරියන්නේ මේව පුරුදු වෙන්න ඕනේ. අනේ නෙමී අයියේ මේවට කියන්නේ බය කියලා. මම දන්නේ මං ගියාත්ම මොනවා හරි වතුරේ ගිහිල්ලාද මෙල්ලා තියෙන්නේ කියලා ඇත්තනම් මං වතුරට හරිම බයයි. ඔය අයක තේරුම් ගන්න. හරි ඔන්න චිලි අපි තැනට ආවා. අනේ අම්මෝ යන්තම් ඇති. දැන් තමයි මට ලේ ටිකක් එනොයි. ඕනනම් අපි දැන් සින්දුවක් එහෙම කියලා පොඩ්ඩක් මේ ගමන අවසන් කරමු. Swimming in the sea, dancing free, just you and me. Waves so high and sky so blue. Every day feels bright and new.